thumbnail එකෙන් දකින්න ඇති අද හදන්න යන කෑම එක. ඒක හදාගන්න ඉස්සෙල්ලාම අපිට ඕන වෙනවා තෙත නැති පෑන් එකක් කැරමල් එක හදාගන්න. ඉතින් අඩුගින්දරේ පෑන් එක තියාගෙන මම මේකට සීනි ලොකු හැන්දකින් 4-5ක් වගේ දාගෙන තියෙන්නේ. ඉතින් කැරමල් හදන විදිහ කැරමල් පුඩින් වීඩියෝ එකෙත් මම කියලා තියෙනවා. මම ආයෙ චුට්ටක් මතක් කරන්න. ඉතින් සීනි ටික දාලා අඩුගින්දරේම සීනි ටික උණු වෙන්න තියන්න. වතුර මුකුත් දාන්නත් එපා. හැන්දක් දාලා කලවම් කරන්නත් එපා. ඉතින් සීනි ටික කැරමල් වෙනකන් අපිට ටිකක් ඉන්න වෙනවා. ඔන්න ඉතින් අපේ ජුකියත් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. ආස කෑම එකක්. හැබැයි එයා දන්නේ ඒක හදන්න කියලා. ආස කෑම එකක් තමයි හදන්නේ. ඔන්න දැන් ඉතින් සීනි ඔක්කොම කැරමල් වෙලා තියෙන්නේ. සීනි ඔක්කොම කැරමල් වුණාට පස්සේ ඔයාලට පුළුවන් හැන්දක් දාලා හොඳට කලවම් කරගන්න. ඒ අතරතුර ඔයාලා උණු වතුර එක්කත් ලෑස්ති කරගෙන තියාගන්න. අපි මේකට උණු වතුර අණු කෝප්පයක් දානවා සීනි ඔක්කොම කැරමල් වුණාට පස්සේ. ඉතින් උණු වතුර අණු කෝප්ප දැම්මහම මේ කැරමල් එක කැට ගහනවා. ඉතින් ඒ කැටේ හොඳට දිය වෙනකම්ම ඔයාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. මම මේ කැරමල් එකටම ලුණුත් දාගන්නවා. ඔයාලගේ රසායන ලුණු දාගෙන හප හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක හදාගන්න මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි බත් සහ පොල් කිරි. මම මෙතන අරන් තියෙනවා බත් අඬු කෝප්ප 4කුයි පොල් කිරි අඬු කෝප්ප 4කුයි හොඳට බ්ලෙන්ඩ් කරගෙන. ඔයාලට ඕන 4ක් 5ක් 6ක් වගේ ගන්න පුළුවන්. ඔයාලා ගන්න ප්‍රමාණය අනුව තමයි ඔයාලා කැරමල් එකත් හදාගන්න ඕනේ. මතක තියාගන්න ඔයාලා බත් අඬු කෝප්ප 4ක් ගත්තොත් අනිවාර්යයෙන්ම පොල් කිරිත් අඬු කෝප්ප 4ක් ගන්නම ඕනේ. මට නිකන් මේක පේන්නේ අර කිරි පැණි වගේ. අනිවාර්යයෙන්ම මේ පේස්ට් එක උකු ගතිය තියෙන්න ඕනේ. ඉතින් මේ පේස්ට් එක අපේ කැරමල් එකට දාලා දැන් තියෙන්නේ දොඩොල් වෙනකන් හැඳි ගන්න. නැත්තම් මේකට කීය කියන්නත් පුළුවන්. හැබැයි ඇත්තනම තමයි බත් පුඩින් එක. රයිස් පුඩින් කියන්නේ. අන්න ඒ වගේ කෑමක් තමයි ඉතින් මේක. ඉතින් කූල් කරලා කන්නත් පුළුවන්. තේ බොන වෙලාවට කන්නත් පුළුවන්. බත් කාලේ ඩෙසර්ට් එකක් විදියට කන්නත් පුළුවන්. ඉතින් දැන් තියෙන්නේ මේක හොඳට හැඳි ගාගන්න තමයි තියෙන්නේ. මේකට ඔයාලට පුළුවන් ඕනනම් බටර් හැඳි මේස හැඳි දෙකක් විතර නැත්නම් පොල් තෙල් මේස හැඳි දෙකක් විතර ඇස්ට්‍රා මේස දෙකක් විතර දාන්න. මේකේ තෙල් ගතිය තියෙන තරමට හරිම රසයි. පොල් කිරියකෙත් තෙල් තියෙනවානේ. ඉතින් තෙල් තියෙන තරමට ඉක්මනට හැදෙනවා. ඒ වගේම හරිම රසයි. ඉතින් මේක නොනවත්වාම හැඳි ගන්න ඕනේ. එතකොට හරි ඉක්මනින් මේක හදා ගන්න පුළුවන්. ඔයාලට දැන් පේනවා ඇති මේක වෙනස. දැන් මේක ඉතින් තලපයක් වගේ වේගෙන තමයි එන්නේ. ඉතින් හොඳට හැඳි ගන්න තමයි තියෙන්නේ. ඔයාලට මේක හරියටම හැදුනද කියලා හොයාගන්න පුළුවන් විදිහක් තමයි මේක ඔක්කොම එකට කරලා බලන්න ගුලියක් වගේ වෙනවද කියලා. නැත්නම් අනිත් විදිහ තමයි හැන්දට අරගෙන අනිත් පැත්ත හරවලා බලන්න ඒක වැටෙනවා නම් තාම හරි නෑ. වැටෙන්නේ නැත්නම් හරියම මගේ එක නම් තාම හරි නෑ. ඉතින් තවත් හොඳට හැදි ගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් නම් ඉතින් මගේ රයිස් පුඩින් එක හරි. ඒක ඔක්කොම එකට ගුලියක් වගේ වෙනවා. දැන් තියෙන්නේ මේක දාගන්න බෝල් එකක් ලෑස්ති කරගන්න එක. ඒක කලින් ලෑස්ති කරලා තියාගන්න තෙල් චුට්ටක් එහෙම දාලා. එතකොට අපිට ගලව ගන්න ලේසියි. දැන් මම අපේ බෝල් එකට දාගෙන තමයි තියෙන්නේ. ඉතින් මේක ෆ්‍රිජ් එකේ තියලා කන්නත් පුළුවන්. කූල් වුණාම නැත්තම් මම නම් කෑවේ මේක එළියෙන් තියලා නිවෙන්න තියලා තමයි කෑවේ. ඔන්න තියෙනවා අපේ රයිස් පුඩින් එක. මතක තියාගන්න මේක බෝල් එකට දාලා හොඳට නීට් කරගන්න. එතකොට ලස්සනයි. මගේ හිතින් ආවේ ඔන්න ඔහොම. ඔය තියෙන්නේ රයිස් පුඩින් එක. නැත්තම් දොඩොල් කියන්නත් පුළුවන්. මේක තව කළු පාට වුණා නම් නැත්තම් කිරියා කියන්නත් පුළුවන්. ඉතින් කජු ටිකක්, තලැට ටිකක් එහෙම දාලා කෑවොත් හරිම රසයි. ඉතින් තේ බොන වෙලාවට කන්න පුළුවන්. ඩෙසර්ට් එකක් විදිහට කන්නත් පුළුවන්. අනිවාර්යෙන් try කරලා බලන්න. හරිම රහයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.